අයිබෝන් කියලා ඔයාලා හැමෝම මගේ channel එකට ඉතා ආදරෙන් පිළිගන්නවා. අද මගේ kitchen එකෙන් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතා රසවත් රස කැවිල්ලක් අවුරුදු මේසයට තියන්න පුළුවන්. ඒ තමයි කොමල වටන්. එහෙනම් අපි බලමු මේ කොමල වටන් කොහොමද හදන්නේ සහ මොනවද අරගෙන තියෙන්නේ අමුද්‍රව්‍ය කියලා. අද මම කොමල මට්ටම් මිශ්‍රණය හදාගන්න අරගෙන තියෙනවා තෙත්ත කැකුළු හාල් පිටි ග්‍රෑම් 300ක් ඒ වගේම සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක් පාන් පිටි අරගෙන තියෙනවා ග්‍රෑම් 100ක් ඊට අමතරව මට බෙද ගැනීමට තෙල් අවශ්‍ය නැහැ ඒ වගේම කොමල වටම් වල මැදට මැදි කරන පැණි පොල් එක හදාගන්න පොල් සීනි ලුණු අරගෙන තියෙනවා ඒක අපි බලමු අපේ පැණි පොල් එක හදා ගන්නකොට අපි මුලින්ම දැන් කැවු මිශ්‍රණය හදාගන්න. ඒ කැවු මිශ්‍රණය හදාගන්න පැණි එක හදාගමු. අපි මුලින්ම අපි අරගෙන තියෙන සීනි වලින් මේකට මේස හැඳි 3ක් 4ක් විතර වගේ භාජනයකට දාගමු. ඊට පස්සේ අපි මේකට මම වතුර මේස හැන්දක් තමයි එකතු කරන්නේ. අපි මේක කැරමල් කරන්න නියන්නේ වැඩි වතුර එකතු කරන්න එපා. මං තිත් වෙන හින්දා තමයි වතුර පොඩ්ඩක් එකතු කරන්නේ. ඉක්මනට නැත්තම් කර වෙලා තිත් වෙන හින්දා දැන් අපි අඩු ගින්දරේ මේක ලස්සන පාටකට කැරමල් කරගමු. ඔයාලා කැරමල් කරනකොට හැන්ද පාවිච්චි නොකර මේ වගේ කරකව මේක හොඳට කැරමල් කරගන්න. ඔයාලා මේක දැන් හොඳට පැණි පාට වුණාට පස්සේ මේකට අපි වතුර දාගන්න ඕනේ. ඉතින් ඔයාලා පැහෙන වතුර ටිකක් ලෑස්ති කරලා තියාගන්න. ඔන්න දැන් හොඳට පැණි පාට ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ ලිප පොඩ්ඩක් අඩු කරලා ගින්දර අපි උණු වතුර මිලිලීටර් 75ක් 80ක් විතර වගේ එකතු කරගමු. පරිස්සමට මේක කරන්න ඕන. දැන් ඔයාලා හැන්ද අරගෙන මේකේ සීනි කැට ඉතුරු වෙලා තියෙනවා නම් හැඳි ගාලා හොඳට දිය කරගන්න. සීනි කැට ඉතුරු වෙන්නේ නැහැ. උන් පැහෙන උණු වතුර දාන හින්දා. අපි තව වතුර පොඩ්ඩක් ඔක්කොම වතුර මිලිලීටර් 100ක් වගේ වෙන්න දාගෙන ඉතුරු සීනි ටිකත් මේකටම අපි එක් කරගමු. ඔයාලා මේකට ලුණු තේ හැඳි භාගයක් විතරක් දාගන්න. දැන් අපි මේක හොඳට දිය කරගමු. සීනි ටික දැන් හොඳට දිය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේක ඉස්සල්ලාම හොඳට බබුළු දාලා මේ වගේ පැහෙනකොට ලිප් ඕෆ් කරගන්න. මේකට පැණි පදමක් කියලා එහෙම ගන්නෙ නැහැ. නූල වැක්කිරන එහෙම කිසිම ගන්න නැහැ. සීනි ටික දියුණාට පස්සේ ඔයාලා ලිප් ඕෆ් කරගෙන මේ පැණි එක හොඳට නිවා ගන්න ඕනේ. අපි දැන් අපේ කොමල වටන් එකට අවශ්‍ය කරන පැණි පොල් මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි අරගෙන මම අද පැණි පොල් එකට අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 150ක්. ඉතින් ඒකෙන් මම මේස හැන්දක් දෙකක් මේ වගේ කැරමල් කරගන්න දාගන්නවා. පැණි පොල් එකේ ලස්සන පාටක් එන්න ඕනේනේ. ඒ හින්දා කැරමල් කරගන්න මම මේ දාගන්න සීනි එකට මම වතුර තේ හැන්දි එකමාරක් විතර එක් කරගෙන දැන් අඩු ගින්දරේ මේක ලස්සන පාටක් එනකන් කැරමල් කරගන්නවා. අන්න අපේ පැණි පොල් එක හදාගන්න එකේ කැරමල් එක දැන් ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. මම නම් මේ වෙලාවේ වතුර එක් කරගන්නේ නැහැ. මං කෙලින්ම පොල් ටික තමයි දාගන්නේ. සමහර අය මේකට වතුර දාලා දිය කරලා ගන්නවා. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම ඔයාලා පොල් ටික දාගන්න. මම මෙතන අද පොල් සාමාන්‍ය පොඩි ගෙඩියක එක බෑවක පොල් තමයි අරගෙන තියෙන්නේ. කැවුම් වල ප්‍රමාණය. ඔයාලා ඉතින් අවශ්‍ය ප්‍රමාණවල ඔයාලා හදන කැවිලි එකේ ප්‍රමාණය අනුව ඒවා වෙනස් කර ගන්න ඕනේ. හැම වෙලෙම ඕගොල්ලෝ මිමි වලටම හුරු වෙන්න එපා. ඔයාලා පුරුදු වෙන්න. තමන්ට හිතෙන මිමි වලට හදන කෑමක් තියෙනවා. ඒ වුණාට මේ වගේ කෑම හදනකොට පොල් ප්‍රමාණය, සීනි ප්‍රමාණය, ලුණු ප්‍රමාණය ඒවා හිතලා දාගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් දැන් පොල් නම් අරන් තියෙන්නේ මම ග්‍රෑම් ගත්තොත් නම් 175ක් ඒ වගේ තමයි. ඔන්න දැන් මේ වෙලාවට අපි ඉතුරු සීනි ටිකත් මේකට එක් කර ගන්නවා. මොකද අපි මේ හදන පොල් පැණි එක වැඩි ගොඩක් දියාරුවට හදන්නේ නැහැ. මේක අපි ගුලියක් කරගන්න ඕනේනේ. ඒ නැතත් පොල් පැණි හදනකොට ගොඩක් වෙලා ලිපේ තියලා ගෑස් එක ඉවර කරගන්න. එහෙම නැත්නම් ගින්දර ළඟ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට ඔයාලා කරගත්තාම. ඉතින් මේක දැන් මේ පොල් වල තියෙන වතුර ඒ ටික හොඳටම ඇති මේක හොඳට මැලවෙන්න. දැන් ඔයාලා මේකට රස අනුව ලුණු බලලා එක් කරගන්න පොල් වලටත් එක්ක රසට. දැන් මේකට ඔයාලට දාගන්න ඕන නම් කරඳ මුංගු ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. මම නම් කිසි දෙයක් දාගන්නේ නැහැ. ඒක තම තමන්ගේ ගෙවල් වල අයගේ කැමැත්ත අනුව තමයි මේ දේවල් කරගන්න ඕනේ. මම ලුණු තේ හැඳි කාලක් වගේ එක් කරගන්නවා.
ඔයාලා මේ පැණි පොල් එක හදා ගන්නකොට අපි වෙනදා වෙන කෑම වලට හදන විදිහට වැඩි ටිකක් මලව ගන්න ඕනේ. මොකද මේක අපි හොඳට ගුලි කරලා තියා ගන්න ඕනේ ඉහිරෙන්නේ නැති වෙන විදිහට. ඉතින් ඔයාලා බලන්න පොඩ්ඩක් මෙහෙම කරනකොට පොඩ්ඩක් අත තද කරලා අත පුච්ච ගන්න නැතුව නැත්නම් හැන්දෙන් හරි මේක නිකන් පොඩ්ඩක් තදට දැනෙනවද ගුලි කරපුවාම ඉහිරෙන්නේ නැති වෙයි කියලා ඔයාලට ඒක හිතෙනවා. කියන්නේ මේක හදද්දි ඒ ගාන තමයි ගන්න ඕනේ. මගේ එක තාම මදි. ඉතින් බලන්න ඔයාලා මම මේකට වතුර දැම්මේ නැහැ. උනට බලන්න දැන් ලස්සනට මේක තියෙන වතුර දැම්මා නම් අපිට ගොඩක් වෙලා මේක මලවන්න වෙනවා. ඔන්න දැන් අපේ පැණි පොල් එක මැලවිලා ඇති. අපිට අතටත් ටිකක් තද ගතියක් දැනෙනවා. මේක පැණි ටික හොඳට උණු වෙලා දාපු සීනි උණු වෙලා මේවා එකට කැටිය වගේ වෙනවා. මේ ඔයාලට පේනවනේ. මෙහෙම කරපුවාම ඇලිලා එනවා. ඉතින් දැන් මේක අපි නිමපුවාම ඊට පස්සේ අපිට හොඳට ගුලි කරගන්න පහසුයි. දැන් ලිප ඕෆ් කරලා නිමෙන්න තියාගමු. අපි දැන් කුමල වටන් කැවුම් එකේ කැවුම් මිශ්‍රණය හදාගමු. අපි මුලින්ම අපේ හාල් පිටියකට පාන් පිටි ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ පාන් පිටි ඔයාලා හොඳට හලලා ගන්න. ඔයාලට මේක අතින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හැන්දකින් ඒ වගේ කරගන්නත් පුළුවන්. දැන් අපි හදාගෙන තියෙන පැණි එකෙන් ටික ටික දදා මේක හොඳට අතින් අනාගමු. පැණි ටික මේ වෙලාවේ තියෙන්නේ අපේ හොඳට නිවිලානේ. ඔයාලගේ පැණි ටික ඔක්කොම මේකට එක් කරගෙන හොඳට මේක අනා ගන්න. ඊට පස්සේ අපි පදම ගන්න මදි වෙනකොට වතුර ටිකක් මේකට දාලා ආය අනා ගන්න. ඉතින් මේ ඇවිල්ලා මේ මිශ්‍රණේ තනිකරම කොණ්ඩ කැවුම් හදනකොට ගන්න මිශ්‍රණයම තමයි. ඒ පදමම තමයි මේකටත් අපි අරගන්නේ. ඉතින් මේක තාම මිශ්‍රණේ හරි පදමට ඇවිල්ලා නැහැ. හොඳට මේක එක දිගට වැක්කෙරෙන්න තියෙන්න ඕනේ. දැන් අපි වතුර පොඩ එක් කරගෙන මේක පදම හදාගමු. ඔන්න දැන් අපේ පදම හොඳට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා බලන්න මෙහිම උඩට අල්ලපුවම අර පඩි පෙළ වගේ ලස්සනට එක දිගට වැටෙනවා. වැටෙන තැන නිකන් බලන්නකෝ. හිටින හැටි මෙන්න මේ වගේ තමයි ඔයාලා මේකේ පදම ගන්න ඕනේ. දැන් අපි එහෙනම් අපේ පැණි පොල් ටික ගුලි කරගෙන ඊට පස්සේ කැවුම් ටික හදාගමු. එතකන් අපි මේක පැය භාගයක් විතර වගේ වහලා අරන් තියාගමු පැණි පොල් ටික ගුලි කරගන්නකම්. දැන් අපි පැණි පොල් ටික ගුලි කරගෙන තියාගමු. පැණි පොල් ගුලි කරගන්නේ සාමාන්‍ය නෙල්ලි ගෙඩියක් තියෙන ඒ වගේ ප්‍රමාණයක් තමයි ගන්න. ඊට වැඩිය ගන්න. ඉතින් ඔයාලට මෙහෙම ගුලියෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් මේ වඩේක වගේ පොඩ්ඩක් ගොඩක් නෙමෙයි මේ වගේ හැම ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඒ විදිහට ඔයාලගේ පැණි පොල් එක ගුලි කරලා තියා ගන්න ඕනේ කැවුම් එක බදින්න. ඔන්න දැන් අපිට තියෙන්නේ කොමල වටන් හදා ගන්න තමයි පැණි පොල්. ඒවත් අපි ගුලි කරගත්තා. දැන් අපේ මිශ්‍රණෙත් හොඳට තියෙනවා හදලා. ඔයාලම දැන් බලන්න මේ වෙලාවේ ඔයාලට උකු වැඩි වගේ නම් ආයෙ වතුර ටිකක් දාලා මේක පොඩ්ඩක් ආයෙ හරි පදමට හදා ගන්න. මගේ මිශ්‍රණයේ ටිකක් දැන් පැයක් විතර පැය භාගයකට වැඩි තිබ්බ හින්දා මේක ටිකක් උකු වෙලා තියෙනවා. ඒ හින්දා මම වතුර තේ හැන්දක් එකමාරක් විතර වගේ එක් කරගෙන මේක හොඳට ආයසරයක් අනා ගන්නවා. ඔයාලා වතුර එක් කරනකොට බොහොම පරිස්සමට පොඩ්ඩ එකතු කරන්න. දැන් අපේ කැවුම් මිශ්‍රණේ පදම හොඳට තියෙනවා. අපි දැන් තෙල් තාච්චියක් එක තියලා තෙල් රත් වුණාම කොමල වටන් ටික හදාගමු. ඔයාලා තාච්චියට තෙල් ගොඩාක් දාගන්න එපා. කොණ්ඩ කැවුම් බදිනකොට වගේ ඒ ප්‍රමාණය තමයි දාගන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කැවුම් එකක්. ඉලිලා උඩට ගොඩක් තෙල් තියෙන විදිහට දාගන්නේ නැහැ. තෙල් පොඩ්ඩයි අපි එක් කරගන්නේ. ඔයාලා කොමල වටන් හදනකොට මේ වගේ හැන්දක් පාවිච්චි කරන්න. ඒ හැන්දට ඉස්සලා පිටි මිශ්‍රණයෙන් පොඩ්ඩක් දාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා අරගෙන තියෙන පැණි පොල් ගුලියක් මේ විදිහට තියන්න. ඊට පස්සේ ඒකට උඩින් ඔයාලා අයසරයක් ඒක වැහෙන්න අපේ කැවුම් මිශ්‍රණය දාගෙන ඊට පස්සේ ඔයාලා පරිස්සමට මේ වගේ දාගන්න ඕනේ තාච්චියට. ඊට පස්සේ ඉතුරු පිටි උඩින් මේ විදිහට දාගන්න. ඔයාලා කැවුම් ගෙඩිය මේ වගේ දෙපැත්තම හොඳට
ඇද ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ලස්සන පාටකට ආපුහම තාච්චියෙන් බා ගන්න. අපි බලමු තවත් කැවුම් එකක් නැත්නම් කොමල වටන් එකක් හදන්නේ කොහොමද කියලා. ඔයාලට මේක අතිනුත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හැන්දක් නැත්තම් ඔයාලට වෙන එකක් භාවිතා කරලා මේ මිශ්‍රණය දාන්නත් ඒ වගේම අතින් කරගන්නත් මේක පුළුවන්. මම එහෙමත් එකක් පෙන්නන්නම්. ගොඩක් මේ තෙල් එකට බය කැවිලි හදන්න නුහුරු අයට තමයි මේ ක්‍රමේ මේ මම ඔයාලට පෙන්වන්නේ. මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් කොහොමද අතින් පැණි පොල් ගුලිය මේකට දාලා හදන්නේ කියලා. අපි අතින් දාන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා අපි දානවා මේකට මිශ්‍රණින් ටිකක්. ඊට පස්සේ බය නැතුව මැද්දෙන් වගේ මෙහෙම තියනවා. තියලා ආය ඒකට උඩින් පොඩ්ඩක් වැහින්න මේ වගේ දා ගන්නවා. ඔන්න අපේ රසම රස කොමල වටන් ටික නම් හදලා අවසానයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ සැරේ අවුරුද්දේ ගෙදරදී මේ වගේ අපේ ජන සමාජයෙන් ගිලිහිලා යන රසවත් ආහාරයක් තමයි මේ කොමල වටන් කියන්නේ. ඉතින් ඒක හදා ගන්න පුළුවන් ඔයාලට දැන්. එහෙනම් ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ බලන්න හොඳ ලස්සනට තියෙනවා පැණි පොල් මැද තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩාක් රසවත් ආහාරයක් තමයි. අපේ ජන සමාජයෙන් ගිලිහි ගියත් මේක හදාගන්න අමාරුයි කියලානේ ගොඩක් අය හිතන්නේ. ඒ උනට ඔයාලට දැක්කමම ඔයාලට අතින් තාච්චියට දාලත් ඒ වගේම හැන්දෙන් දාලත් හදාගන්නේ කොහොමද කියලා දුන්නා. ඉතින් එහෙනම් ඔයාලා මගේ මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙලා ඉදිරියේදී මෙවැනිම රසවත් වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමි. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. බුත්සන්නයි.